Do you know Mr. Ranjan Ramanayake is a Benjamin Button? ඔගොල්ලෝ දන්නවද? Mr. Ranjan Ramanayake කියන්නේ Benjamin Button කෙනෙක්. Benjamin Button කවුද? එයාටයි Mr. Ranjan Ramanayakටයි මොකක්ද තියෙන සම්බන්ධය? right. මේ වීඩියෝ එකෙන් අපි හැමදේම පැහැදිලි කරගමු. Benjamin Button මේක ඉංග්‍රීසි මෙටාෆර් එකක්. ඒ කියන්නේ ඉංග්‍රීසි රූපකයක්. ගොඩක් පැරණි එකක් නන් නෙමෙයි මෑත කාලේ බිහි වෙච්ච හරි ප්‍රසිද්ධ මෙටාෆර් එකක් තමයි මේ Benjamin Button කියලා කියන්නේ. හරි මොකක්ද මේකේ තේරුම? මොකක්ද මේකේ අර්ථය? හරි. දැන් මේ ලෝකේ විවිධ පුද්ගලයෝ ජීවත් වෙනවානේ. ඒ අතර සමහර පුද්ගලයෝ ඉන්නවා. ඒගොල්ලන්ගේ ඇත්ත වයස ගොඩක් වැඩි. හැබැයි පෙනුමෙන් නම් ඒක කීයටවත් හොයන්න බෑ. අපිට පේන්නේ නිකන් එයාලා හරි තරුණයි වගේ. හැබැයි ඇත්ත වයසින් එයාලා ගොඩක් වැඩිමල්. ඉතින් ඒ වගේ කට්ටියව අඳුන්වන්න අපිට මේ මෙටාෆර් එක යූස් කරන්න පුළුවන්. Benjamin Button. ඒකයි මම කිව්වේ Mr. Ranjan Ramanayake is a Benjamin Button කියලා. රංජන් රාමනායක මහත්තයා Benjamin Button කෙනෙක්. මොකද මම දන්න විදිහට ඔහුගේ වයස අවුරුදු 62ක් වෙන්න ඕනේ. හැබැයි බැලෝ බැලමට අපිට කියන්න බෑ. එයාට අවුරුදු 62ක් කියලා. අවුරුදු 30 ගානක පෙනුමක් තියෙනවා. ඉතින් මේ වගේ කට්ටිය අඳුන්වන්න මේ මෙටාෆර් එක වලට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේත් එක්ක තව ප්‍රශ්නයක් ඕගොල්ලන්ට ඇති. Benjamin Button. හරි අමුතුනේ මේ Benjamin Button බොත්තමක් ගැනද මේ කියන්නේ? නැහැ. බටන් කියලා කොට බොත්තමක් නෙමෙයි මේ Benjamin Button. මේක නමක්. ඇයි දැන් මේ නම පාවිච්චි කරන්න කියලා ඔයාලට ප්‍රශ්නයක් නැද්ද? මේක ලස්සන කතාවක් තියෙනවා. ඔයාලට මතකද දන්නේ 2008 රිලීස් වුණා ෆිල්ම් එකක් The Curious Case of Benjamin Button කියලා. මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතය තමයි Benjamin Button කියලා කියන්නේ. එයා ඉපදෙන්නේ වයසක පුද්ගලයෙක් විදිහට. හැබැයි මිය යන්නේ ලදරුවෙක් විදිහට. මාරයි. ඉපදෙන්නේ වයසක මිනිස්සෙක් විදිහට. හැබැයි මැරෙන්නේ පොඩි බබෙක් විදිහට. ඉතින් බලන්නකො එයා කල් යන්නේ එයා තරුණ වෙලා තියෙන්නේ. වයසක කෙනෙක් විදිහට ඉපදෙලා තරුණ කෙනෙක් විදිහට මැරිලා ගියා. ඉතින් ඔන්න ඔය හේතුව පදනම් කරගෙන තමයි වයසට වඩා තරුණ පෙනුමක් තියෙන අයව අඳුන්වන්න මෙටාෆර් එකක් විදිහට මේ Benjamin Button කියන එක යූස් කරන්නේ. ඉතින් ෆිල්ම් එකේ හැටියට ඒක භාවිතා කරන එකේ වැරද්දක් නැහැ. මොකද ඒ නම මේ අදහසට මරුවට මැච් වෙන හින්දා. ඉතින් ඔයාලට පුළුවන් මේ මෙටාෆර් එක යූස් කරලා බලන්න. ඕගොල්ලෝ දන්න ගොඩක් කට්ටිය ඇති මේ විදිහට වයසට වඩා අඩුවෙන් හොයන්නවත් බැරි තරුණ ලුක් එකක් තියෙන. ඉතින් ඒගොල්ලන් අඳුන්වන්න මේක යූස් කරලා බලන්න.